motorcycle starter motor එක ගැලවුණු magnet එකක් නැවත සවි කරන විදිය. starter motor housing එක සහ magnet එක හොඳින් පිරිසුදු කරගන්න. එලිකට රස්තියකින් මැදලා බූම් තෙල් වලින් ද්‍රව්‍යකින් හොඳට පිරිසුදු කරගන්නවා. මේකෙදි magnet එකට magnet එකක් මේකේ තිබුණොත් එකක් ගැලවිලා තියෙනවා නම් අනිත් magnet එකට සුද්ධ කරනකොට ඒකේ තියෙන යකඩ ගෑලි දූවිලි ඇලෙනවා. ඒවා හොඳින් පිරිසුදු කරගන්නවා. magnet එක ඇලවීම සඳහා තාපයට ඔරොත්තු දෙන ගම් එක මැජික් ගම් එකක් වගේ දෙකකින් අලවන්න ඕනේ. සාමාන්‍ය ගම් වලින් අලවන්න එපා. ස්ටාර්ටර් මෝටරේ වැඩ කරද්දී මොටර්සයිකල් හීට් එකට ගැලවෙනවා. ස්ටාර්ටර් මෝටරේ ගලවන වීඩියෝ එක ලින්ක් එකක් මේ වීඩියෝ එකේ මම දාලා තියෙනවා. සමහර කාට හරි අවශ්‍ය නම් බලලා ස්ටාර්ටර් මෝටරේ ගලවන විදිහ සහ හයි කරන විදිහ බලා ගන්න පුළුවන්. magnet එක අලවනකොට හරියටම ඒ ස්පේස් තියෙන ඕනි ගන්නට වැරදුනොත් ස්ටාර්ටර් මෝටරේ සවි කරන්න බෑ. ඒ වගේම ස්ටාර්ටර් මෝටරේ නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ටිපැක්සයකින් හෝ හොඳට පෙනෙන පෑනකින් මාක් එකක් දාගන්න ඕනේ අලවන ස්ථානයේ. පසුව ගම් ගාලා magnet එක අලවන්න. මේ තියෙන්නේ නිවැරදිව අලවාගත්ත magnet එකක්. වීඩියෝ කරලා දැන්ට මාස 6ක් 7ක් ප්‍රමාණයක් වෙනවා. තවමත් කිසිම ගැටලුවක් නැතුව ස්ටාර්ටර් මෝටරේ වැඩ කරනවා. බොහොම ස්තුතියි.